ඉතින් කොහොමදවලට කාලකට පස්ස තම වීඩියක් ගෙන ති මේ ඩියදිම කතා කරන්න හිතුවේ මේ වාට ස්ක්‍රන එක පේන බලුට ්‍රෝ එක කොහොදම හැදුව කියලා ඉතින් මේ බලුට ්‍රෝ එක කන්ට්‍රෝ කරන්න අප බිටිල පැප්ගෙන් බිටිල පැප්ගේ දැන්ට තියෙන අලුත්වශයෙන් එක ඉතින් වාට මේ රෝයක දැක්කට පස්ස පේනු ඇති මේක මේ රෝධහය හයිකල්ල තියෙන රොකබොගි කියන මැකැනිසම් එකට ඉතින් වාලා කිරු සිටි වගේ රෝවල් දැකල් තියනවන ඒවයිත් මෙන්න මේ රොකබොගි කියන මැකැනිසම එක පාවිච්චි කරන්න ඉතින් මේකන මේ හෙන සරල එකත්වම තියන්නේ ඉතින් මේ රුකබොගි කියන මැකැනිසමකට අපේ රෝදටික හරිකරට පස්සේ අපේ රෝයකට ගොඩක් ස්ටේබල් විදියට රලු ඒගේ ගල් තියෙන පොළොවල්ල ලෙසින්න යන්න පුළුවන් හැකියාවක් මේකට තියෙනවා ඉතින් වාලා අප ඉස්සල්ලා අපේ බලුටත් කාරග හදන වීඩියක දැක්කන ඔලට මත ගැති මේ ඒකට හැමතැනම යාගන්න අමාරුය කියන්නේ ඒ කියන සමහරුවිට මේකට උත්සතනක් නැක ගන්න අමාරුයි ඒවගේ ඉතින් මේකද ඒ ගොඩක් කවමයි මොකද මේ රොකබොගි කියන මැකැනිසම් එක මේක හදන්න පාවිච්චි කල තියෙන නිසා හරි ඉතින් අපි කිව්වන මේක අපි කන්ට්‍රෝ කරන්න පාච්චි කරන බිටි ලබ් එක කියලා ඉතින් බිටි ලබ් එකගේ අලුත් අප්ඩේට්ක්කාව ඉතින් ඒ අප්ඩේට් එක තින ෆීචය ගත්තම වාට පුළුවන් ඔයාලගාව තින ෆෝන් එකක් ෆෝන් දෙයක් කරගෙන එක ෆෝර්නයක් ඔයාලගේ රෝ එකට නැත්තවල කාරකට සිට් කරලා ඒක ඒ ෆෝන එක තියෙන කැමරාවතින් කැමරාව තියන වීඩියක වාට පුළුවන් වාලගේ ජොයිස්ටික් එක කියන්නේ ඔයාගේ කාරක කන්ට්‍රෝ කරන ෆෝන් එක තියෙන ජොයිස්ටික් එකෙන් බලාගෙන වාලගේ කාරක නැත්ත රෝ එක ඩ්‍රයිව් කරන්න ඉති මේක හෙන චූන්නටක් ඉතින් කල්ල බලන්න ඉතින් මේක සාමාන විදිටම ජියමෝට හයකු රෝධහයකු තමයි පාච්චි කල තියන්න ඒවගේ මට පේනති මේ රොකබොගීක හදාගන්න ම පාවිච්චි කල්ල තියෙන්නේ පිවිසි බට ඉතින් වාට හිතරමති කොහොමද මේ පිවිසි පට මේ විදිට මේ පැතලිට හදාගත්ත කියලා ඉතින් මේක කරන්න පොඩි ක්‍රමයක් තියෙන ඉති ඒක තමයි වාල අවශ්‍ය ප්‍රමාණට පිවිසි බට අරගෙන ඕට පුළුව එක දෙකට කපාගන්න ඒ ගැන්නේ බට වෙන්නම කපන්න එපා එක පැත්තක් විදර කපාගන්න ඊට පස් වැඩ පුළුව වල්ලඟ තියෙන ගෑස්සයක් නැතම් හොඩ්ගන්න කොයි අත්තිරන්න තවට කල්ලේසි ඒවගේ පාච්චි කල්ල මේ පිවිසික හොඳට රත් කරන්න හැබ ඒ කාරිව රත් කරගන්න ඕන කරවෙන්න හෙම නැතිවෙන්න ඊට පස්සේ වට පුළුවන් මේක බීම වගේ පැතලි තැනක තියලා ඉට උඩින් මොක්කරි පැතලි ලැල්ලක් වගේ තියලා වලට පුළුව ඒ උඩනගන්න එතකොට වලට මේ පිසිව එක පැතලි විදිර අදාගන්න පුළුව ඉතින් වාට පුළුවන් ඔන්න මේ රොකොබොගගේ මේ ඩිසයින් එක ඉන්ටනෙට් එක අරගෙන ඒ පිවිසි පට වල හදාගත්තු පිවිසි කැල්ල තියලා කපලා මේක හදාගන්න මට ඒටිකනම් පෙන්න්න විදින්න මොකදම මේක දැන් හදල ඉවරයි අය හදන ගම්මලි ඉතින් වාට පේනති මේ රෝය ස්රා තියන ලයිට්ය ඉති මේකම ගලගත්තේ බයිසිකලකින් යන බයිසිකල්ලට එන්නේ පුංචි ලයිට් අන්නේ වගේකින් තම මේක ගත්තේ ඉතින් මේ පෙට්ටිය ගැන ගත්තතින් ඉතින් මේක මේ සිසිටවල පවසප්ලයිවට පාවිච්චි කරන බොක්ස එක හරි ඉතින් වාට පේනවා ඇති මේක තියෙන මේ ෆෝන් කේස්සය බැක්කවරය ඉතින් මේකම පාච්චි කල තින අර අපේ ඉස්සලකිව ෆීචක තින බිටි ලබ් එක මොකක්ද අර අපි වීඩියෝ එක අපි ජොස්ටිකින් බලාගන්න පුළුවන් ෆීචගත්තිබ ඉති ඒකට අපි ෆෝර්න කනිවන සෙට් කරන්න ඕන්නේ ඉති මේ බැක්කවරට දාල්තම මගේ ෆෝර්න එක සෙට් කරන්න මෙතට ඉති මේකට අඩි නොතම පාච්චි කල තින ලොක අමාරුවක් නන්න මේ හදාගන්න සැකිට් කරන බෙවල්ට මේ රුකබගීක හදාගන්න ඕන්න චුට්ටක් කට්ටක් කන්න නො කොද මේ පිසිබ නමල කපලා එක කියව කරගන්න ඕන ඉතින් වාට මේ රෝයගේ පිටිපස්ස බැලුවට පස්සවට පේනවති මේ පුංචි ඇක්සල්ලයක් වගේ කැල්ලත් තියෙනවා මේ රොකොබොග ඉදි පැත්ත තියෙන මේ ආම් දෙක එකතු කරලා අල්ලගෙන ඉගන් මේ රොක දෙක අල්ලගෙන ඉතින් මේකෙන් කරන්න මේ සරලවම මේ රෝවක ස්ටේබල් ඉදිට තියාගන්න එක ඒ කියන්න මේ ඇක්සල්ලක නැතිවුණෝතින් ඔයාල හදදදික කල්ල බලන්න මේ ඇක්සල්ලක නැතිවුණෝතින් මේ තින CCTV බොක්ස එක එහට මෙහට වැනෙන්න්න කරන්නවා කියන්න මේක හොරිසන්ට ලිදිහට තියෙනෙන ඒක හරිට ස්ටේබල් ඉදිර් තියාගන්න තමයි වාට මේ පේන ඇක්සල්ලයක් ඔයක් දාලාති නැතිම මේ ඇක්සල්ල එක හදාගත්තේ ඔය ඩවිඩි රොම්මස්සේ තියෙන්නේ හට මෙහටන හෙඩ් එක අන්නේ හෙඩ් එක යවන්න පවච්චි කල තින මෙන්න මේ වගේ පුංචි මේ යකට කූරු දෙක ඉතින් අන්න ඒ දෙක එකතු කල තම මේ හදාගම තියෙන ඉතින් ඒ දෙක සුපගලු දාලා ලවල එකට උඩින් අරද දිමාන නූල්ති අන්න එකක් කොතලා ආය සුපගලු දාලා සෙලෝ ටෙප්ක් කොතල් තමයි මේ ඇක්සල්ලකම හදාගන තින් ඉතින් වාට පේනවති මේ දෙපැත්තේ මේ ඒක්සල් දෙකට පුංචි කළුපාට පුංචි ටිව්දයක් අයි කල තිනවා ති මේක නම්ම ගත්තේ ඔය ඒසිවය කෝඩ්ඩයකින් තමයි මේ කපල ගත්තේ හරි දැන් අපි මේ රෝග ඇතෝට කියල්ල බලමු කොහොමදම මේකේ සර්කිට් එක හදාගන තියෙන කියලා හරි ඉතින්වාට පේනවති මේක රිලේ මොඩියුල්ල තියෙනවා අර අප ඉස්සල කතාකර අපේ මේ කාරක තියෙනවනේ ඉස්සර හෙඩ්ලයිට් අන්නේ හෙඩ්ලයිට් එකේ ලයිට් ඔන් ඔෆ් කරන්න තමයි මෙන්න මේ
රිලේ එක පාච්චි කල තින මිති මේක රිලේ දෙකක් තියනේ හෙඩ්ලයිට් එක ලයිට් දෙකක් තියෙන ඒවනට දැන්ට වැඩ කරන්න නම් එක ඊට අමතරවාට පේන ඇති මේක තියෙනවා මොට කන්ට්‍රෝලගේ එල් දෙසි අනු අට එන් කියන මොට ඩ්‍රයිව එක ඒවගේ අපි අඩිනෝ නැන එකක් පාච්චි කල තින HC06 කියන බluetooth මොඩිල්ල තියෙනවා ඒවගේ මට පේන ඇති මෙතන මේ බැච්චි තුනක් එකතු කරලා බැට්‍රි පැක්යක් හදාගන්න තියෙන ලිතියමයින් ඉතින් මේකටම බීමසයක් පාච්චි කල තින මොකද මේ නැත්තම් මේ බැට්ටික ඉක්මට සෞත්තු වෙන ගන්න ඉතින් මට හෙමුණ මහිතනමන් බැත්ති තුනක් විතර මාරු කර බැට්ටික සෞත්තු වෙන ඉතින් අනිවාරම වාලා මේ බැට්‍රි පාච්චි කරනවන බීමසයක් අනිවාරම පාච්චි කරන බැට්‍රිවලට ඩැමේජ්ජන එක නොලක් කලා ඒවගේම මේක ඉති මේ බීමස පාච්චි කරද්දි වාලගේ බැට්‍රිවට කර පොටෙක්ෂන් ඒවගේ ෂෝට් පොටෙක්ෂන් ොද හම්බර නිසා වාලගේ බැට්ටිවල අයු කාලෙ ගොඩක් වැඩි කරගන්න පුළුව හරි එමිට අමතරවාට පේන ඇති මේක තියෙන පුංචි මේ හිසිංකයක් වගේ තියෙන්නේ ෆයිවෝල් රෙගියලේට එක ඇත්තට බිඳුව පහගෙන රෙගියලේට එක ඉති මේකම පච්චි කර ඉස්සරතින හෙඩ්ලයිට්වට කරන්ටක දෙන්න මොකද ඒක වැඩ කරන්න සාමානය ෆයිවෝල්ටගේ වෝල්ටේජ්ජයකි ඉතින් මේකට තව පේන ඇති මේ බස එකක් තියන තව පුංචි එල්ලිඩිගත් තින ඔය ගලුගන්ටිකක් දාල හල තින එල්ලිඩිය ඉතින් මේ බස එක පාච්චි කල තින්න මේ කාරක කාර්කනය රෝව එක හෝර්නක විදිට තින් කාරයක් කිවත් ප්‍රශ්නයන්න ඉතින් මේක රෝව එකක් කියල කියන්න ඉතින් තව දෙයක් වාට පේනති මේ රොකබගේක හදාගන්න මේ නටන් ගෝල් පාච්චි කල තින ඉතින් මංගා ඇත්තනු දැන්ට මේ රොකබගේකට පහදන්න පාච්චි කරපු ඉග මේ ඩිසයින කපාගන්න පාච්චි කරු ප්ලෑන් එකන ඇත්තටම නෑදක් ඉතින්ට පුළුවන් ඉන්ටර්නෙට් එක මේ වගේයක් හොයාගෙන ඇත්තන් වාට පුළුවන් පොඩ්ඩම් මේක බලාගෙන ඔයාලගෙන් ප්ලෑන්ක් ඇඳල මේක හදාගන්න එක කිසි පස්නයන්න මොකද මාත් ඉන්ටර්නෙට්ගෙන් ඩවලෝඩ් කරන මවත් මේ නිකන් කනාවටගේ ඇඳ පුගත්තමයි මේක හරිකි ඉතින් මං කිවරන මොකද මේ රොකබොගි කියන්නේ කියලා ඉතින් මේ රොකබොගි කියන්නේ ඇත්තරම මේ පොළොවල් පොළො ගල් රලු මතු පිටවල්ල ස්ටේබල් ඉදිට යන්න හදාගත්තු මේක නිසම ඉතින් මේක මේ රොක එකක් කියලා කියන්න වාට පෙනවති මේක ටිකක් දිග තනි රෝධයක් ඉතරත් තියෙන ආමයක්තින් අන්න ඒකට තමයි රොක එක කියලා කියන්නේ ඒවගේ බොගී එකක් කියල කියන්නේ ඔය රෝධ දෙකක් එකතු කොල්ල තින් අන්න ඒකට තමයි බොගී කියලා කියන්නේ ඉතින් ඔය බොගීක නිකං නිදහසේ චලනය වෙන්න පුළුවන් රවමට නිදසේ චලනය වෙන ුව ඉතින් ඊළඟට අපියම් මේක කෝඩ් එක පැත්තට ඉති මේ කෝඩ් එකම ලියල තියන්නේ බිටිලත් දත්තගේ ඩිෆෝල් සෙටින්ස් වලට ඉතින් මේ සිටිස් කියලම අදහස් කරේ මේක ඉස්සරහට පස්සට අද්දී එක වැලිස් තියනවනේ අන්න තම ඩිෆෝල්ට ටලි කියල කිවේ ඉතින් වාට මේ වැලුටික බලාගන්න ගුලන් බිටිලත් ඇප්ගේ ජොස්ටික් එකට කියල්ලා උඩ තින සිටින් සයි කන්නගොඩ කලික් කල්ලා ඉතින් වාල ඇප් එක පවිච් කරදීක පොඩ්ඩක් ගීල බලන්න මොනොත් තියෙන කියලා ඉතින් වාට පුළුව මේ රෝය හදන්න පාවිච්චි කරපු කෝඩ් එක ඒවගේම සටි ඩයිග්‍රම එක වගේ දේවල් අපේ බ්ලොග් එකින් ඩවන්ලෝඩ් කරගන්න පල ඩිෆෂන් එක ලින්කයක් දල් තියන්න එක ඩවන්ලෝඩ් කරගන්න පුළුව ඉතින් වාල කෝඩ් එක අප්ලෝඩ් කරදදි මතක ඇතුව මේ බluටුත් මොඩියුල එක ටක්රක් පින් දෙක ගලවල ඉන්න මොකද නැත්තම් වාට මේක අප්ලෝඩ් කරගන්න බැරිනු එර එකක් කෙන හරිතින් කොහමාරී වාලා මේ රෝ එක හදාගත්තට පස්සේ ඊළඟට බලමු කොහොමද වාලගේ මේ රෝ එකයි වගේ ෆෝන් එකයි කනෙට් කරගන්න කියලා සහ අපි අර අලුත් ෆීචයක් තිනොකව මේ බිඩිල පැප්පි අන්නේ ෆීච එක කොහොමද පාච්චි කරන කියලා ඉතින් ඔයාලගේ කාරක හදාගතර පස් නැතවල කාරක නැතරෝවක හදාගතර පස්සේ වාට පුළුවන් එක උන් කරගන්න ඉතින් මේ බluට මොඩිල්ල කොන්නලා තියෙන ඕන ඉතින් ඊට පස්සවට පුළුවන් වාලගේ ෆෝන් එක මේ බිටිල පැප් ඉස්ටෝ කල නැත ඉස්ටෝල් කරගන්න වට පුළුවන් පලේස්ටෝ කර කියල්ලා බිටි ලප් කියල සත් කරලා මෙන මේ අප් එක ඉස්ටෝ කරගන්න ඉතින් ඊට පස්සවට පුළුවන් මේ බිටිල පැප් එක ඕපන් කරගෙන මේක තියන මේ උඩම කනෙට් කියල බන්න ඉතින් ඔන්න කනෙට් කියන බන්නෙකුට ලික් කරන ඉතින් වාලගේ බluට ඔන් කල නැත්තම් වාල බluටත් ඔන් කරලා ඉන්න ඉතින් වාලගේ ෆෝන්ගේ බluටත් උන් කල නැත්තම් මේ වෙලාදී වාට මැසේජක්ගේ බluටත් ඔන් කරන්නේ කියලා ඉතින් එක උන් කළ දම් ඉතින් පස්සේවාට පෙන්න්නයි වාලගේ ෆෝන් එකට දැන්ට පයා කල තින බluටත් මොඩියල්ටික ඉතින් මෙ පෙන්න්න නැත්තම් වාට සල්ලම් කරන්න තිරන්නේ වාලගේ බluටත් එකන ෆෝන්ගේ බluටත් වලට හිල්ලා වලගේ බluටත් මොඩියුල්ල එක පයා කරගෙන මෙතැන්ට එන එක ඉති ඒක කනෙට් කරගත්තට පස්සෙවාට කරම තියන්නේ ඊළඟට අපිට තියන්නේ අපේ අනිත් ෆෝන් එක කියන්නේ අපේ රෝවගේ හයි කල තියෙන කැමරා එක අපේ වීඩිය ගන්න ඕන ෆෝන් එක මේකට කනෙට් කරගන්න එක ඔයාලගේ කාරක කන්ටරෝ කරන්න පාච්චි කන ෆෝන් එක සහ කැමරා එක විදිහට එක්සස් කරන්න බලාපොරොත්තින ෆෝන් එක එකම රවට් එකට නැත්ත එකම හොස්පොට් එකට කනෙට්ලා තියන්න ඕන ඉතින් එහෙම නැත්තම් මේ වැඩේ හරිට වෙන්න මේක වැඩ කරන්න ඉතින් ඔයාට එහෙම කනෙට් කරගත්තට පස්සේ වාට පුළුවන් වලගේ ජෝස්ටික් එක තියන්න මේ ස්ටාර්ට් ස්ට්‍රීම් කියල බන්න අන්න එක කලික් කරන්න
ඉති ඊට පස්සේ වාට පුළුවන් එක මේ කිව්වාර් කෝඩ් අයිකන්න ඇති අන්නෙකුට කලික් කරන්න. ඉතින් මෙතැන් දෙවට කිව්වාර එකක් කම්බෙනු. ඉතින් දැන්වාට කරන්න තියන්න වාලගේ රෝ එකට හයි කරන්න බලාපොරොත්තු වෙන ෆෝන් එක ඒකත් මේ අප කනිවාලින් ස්ටෝ කරල තියන්න ඕන. ඉතින් ඒක තියනවා IPකම් කියලා ඔප්ෂන්ය. ඉතින් අන්න ඒකට ගිහිල්ලා වාට පුළුවම කනෙක් රිසිව කියන බන්නකුඩ කලික් කරන්න. ඉතින් වාට පර්මිෂන් සමහරවිට ඉල්ලයි කැමරවලට මයිකට ඒවගේ දෙවල් ඉතින් ඒවටික ලෝ කරන්න මොකද ඒ දේවල් ලෝන මේ ෆීචක වැඩ කරන්න. ඉතින් ඊට පස්සාට පුළුවන් මේ කනට රිසිව කියෙන බට්නකුඩ කලික් කරලා මේ කිව්වාරක ස්කෑන් කරලා මේ ෆෝන් දෙක කනෙක්් කරගන්න. හරි ඉතින් දැන්වාට පේනවාති මේ ෆෝන් දෙක කනෙක්ටලා තියෙන්නේ. ඉතින් මේ ඉතින් අපි දෙම එකක් බලමු කොහොද මේක පාවිච්චි කල දැමන් කාරක පැද්දි කියලා. ඉතින් ඔන්න ඔය දේ තමයි අද අපි මේ වීඩියෝකින් කතා කරේ BT Lab app එකෙන් කොහොමද මේ රෝ එක කන්ට්‍රෝල් කරන්න කියලා සහ BT Lab app එකේ තියෙන අලුත් IPcam option එක ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරේ. ඉතින් ඔයාලා try කරලා බලන්න මේ කාර්යගෙන මේ රෝ එක හදන්න කාර්ය කිව්ව ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයාලගේ මේ වගේ වැඩ කරන යාළුවන්ටත් මේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොකද අපේ BT Lab app එකේ තාම download කරලා සුළු පිරිසක් තමයි ඉන්නේ. ඉතින් මේක ඉස්සරහට අරන් යන්න අපිට උදව්වක් විදිහට මේක ඔයාලගේ Arduino කරන යාළුවෝ අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් ඔයාලට සුබ දවසක්.